දේශනා අංක 12 චිත්ත සංග්‍රහ විභාගය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් 45 වසක් පුරාවට දේශනා කරන්නට යෙදුණු ධර්මය හකුළු වල කිව්වොත් හේතුඵල දහමක් තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ හේතුඵල ධර්මය ණය ක්‍රම තුනකින් දේශනා කළා. අති සංක්ෂේප ක්‍රමයක්, මධ්‍යම ක්‍රමයක් සහ අති විස්තාර ක්‍රමයකට. අති සංක්ෂේප ක්‍රමය තමයි චතුරාර්ය සත්‍ය ක්‍රමය. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස පරිබ්‍රාජකතුමන් ධර්මය හොයාගෙන යන ගමනේදී මුලින්ම සම්මුඛ වුණේ අස්සජි මහරහතන් වහන්සේ. අස්සජි මහරහතන් වහන්සේගෙන් අසා සිටියා, ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කවරනම් වූ ධර්මයක් දේශනා කරනවද කියලා. ඒ වෙලාවේ අස්සජි මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය ණය ක්‍රමයෙන් හේතුඵල ධම ඊටාම සංක්ෂිප්තව දේශනා කරනවා. ඒතර මේ හේතුඵල දේශනාවේ දුක්ඛ සමුදය කියන ආර්ය සත්‍ය දෙකක් පමණක්ම දේශනා කරද්දී සෙසු ආර්ය සත්‍යයන් දේශනා කිරීමට ඉතුරුව තිබෙද්දිම උපතිස්ස පරිබ්‍රාජකතුමන් අපේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ සෝවාන් වෙන ණය ක්‍රම දහසම අවබෝධ කරලා උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ විදිහට සියලු ණය ක්‍රම අවබෝධ කරලා ධර්මය අවබෝධ කරපු එකම රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒතර ඒ වගේ තියුණු ප්‍රඥාවක් උසුලන මේ සකල විද බුද්ධ ශේත්‍රය තුල භාග්‍යතුන් වහන්සේ ඇරුණුකොට ඒසා තීක්ෂණ ගම්බීර නිපුණ ප්‍රඥාවක් උසුලපු වෙනත් රහතන් වහන්සේ නමක් නම් හිටියේ නෑ. නානානාය නිපුණ ගම්බීර වූ මේ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්බීර ධර්මය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විලාසයෙන්ම දේශනා කරන්නත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමත් වුණා. ඉතින් ඒ වගේ තියුණු ප්‍රඥාවක් ඇති උතුමන්ට විශේෂ වෙන සුදුසු ක්‍රමය තමයි චතුරාර්ය සත්‍ය ක්‍රමය. ඊටා සංක්ෂිප්ත ක්‍රමයක්, ගැඹුරු ක්‍රමයක්. හේතුඵල ධම ඊටාම සංක්ෂිප්තව දේශනා කරන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ ඵලය. සමුදය සත්‍ය කියන්නේ හේතුව. නිරෝධ සත්‍ය කියන්නේ ඵලයක්. මාර්ග සත්‍ය කියන්නේ හේතුවක්. ඵල හේතු. ඒ විදිහට සංක්ෂිප්තව හේතුඵල ධමයක් දේශනා කිරීම තමයි චතුරාර්ය සත්‍ය ණය අනුව ගත්තත් තියෙන්නේ. අස්සජි මහරහතන් වහන්සේ එතනදී වදාලා යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියලා. යේ ධම්මා යම් ධර්මයක් කියන්නේ මෙතන පංචස්කන්ධ ධර්මයක්. පංචස්කන්ධ ධර්මයක් කියන්නේ චිත්ත, චෛතසික, රූප කියන සංකත පරමාර්ථ ධර්ම තුන. ඒ තුන තමයි පංචස්කන්ධය වෙන්නේ. සතර නාමස්කන්ධය සහ රූපස්කන්ධය. ඒතර යේ ධම්මා යම් පංචස්කන්ධ ධර්මයක් තියෙනවද හේතුප්පබව. හේතුන්ගෙන් ප්‍රභවය වෙන්නේ. ධම්මා ධම්මේ සංජනಂತಿ. ධර්මයෝ තමයි ධර්මයන් උපද්දවන්නේ. ඒතර හේතුන්ගෙන් තමයි ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් හටගන්නේ. එතකොට ඒ යම් පංචස්කන්ධ ධර්මයක් ඇද හේතුන්ගෙන් ප්‍රත්‍ය වෙනවා කියලා අස්සජි මහ රහතන් වහන්සේ දේශනා කරනවා. හේතු නිසා හේතු ප්‍රත්‍ය වෙලා හට ගන්නවා කියලා. නැවත දේශනා කරනවා තේසං හේතුන් තථාගතෝආහ. ඒ හේතු ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට, ඒ කියන්නේ ඵල ධර්මයන්ට හේතු වෙන හේතු දස බලයන් වහන්සේ දේශනා කරනවා කියනවා. ඉතින් මේ දෙපදේ අහනකොට තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සංයෝජන 3ක් ප්‍රහාණය කරලා, ධර්ම 2ක් ප්‍රහාණය කරලා, අකුසල් සිත් 5ක් ප්‍රහාණය කරලා උතුම් සෝවාන් ඵලෙ පිහිටියේ. ඉතින් ඒ ඊළඟට ඒ ගාථාවේ තියෙනවා තේසංචයෝ නිරෝධෝ. ඒ හේතු නිරුද්ධ කරන විට ඵල නිරුද්ධ වෙනවා. එතකොට ඵලයන් නිරුද්ධ වෙන්නේ හේතු නැසෙනකොට. හේතු නිරුද්ධ වෙනකොට. හේතු නිරුද්ධ කරන වැඩපිළිවෙල තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. හේතු නැසෙනකොට ඵල ධර්මයන් හටගන්නේ නැහැ.
ඒවං වාදි මහා සමුනෝ එවැනි හේතුඵල ධමයක් තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න කියලා වදාලා. ඉතින් මේ විදිහට අති සංක්ෂේප හේතුඵල න්‍යායක් තියෙනවා. ඊළඟට මධ්‍යම හේතුඵල ධමයක් හේතුඵල න්‍යායක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ තමයි පටිච්චසමුප්පාද ක්‍රමය. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව හේතුව සංස්කාර ඵලය. සංඛාර පත්‍ය විඥාන. සංස්කාර ඒ කියන්නේ පිම්පව් හේතුව විඥාන විපාක විඥානයේ ඵලය. ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූපං. අර ඵලය ඊළඟට හේතුවක් වෙනවා. විඥානයේ හේතුව නාම රූප ඵලය. මේ විදිහට අවිද්‍යාව නිසා සංස්කාර ඇති වේ, සංස්කාර නිසා විඥානය ඇති වේ ආදීන් හේතුවක් නිසා ඵලයක්. හේතුවක් නිසා ඵලයක්. ඒ විදිහට මධ්‍යම දේශනාවක් විදිහට මේ අනිත් එක දැන් සංස්කාර වලට හේතු වෙන්නේ අවිද්‍යාව විතරක් නෙවෙයි. කිසිම ඵල ධර්මයක් එක ප්‍රත්‍යයෙන් හටගන්නේ නැහැ. ප්‍රත්‍ය ගණනාවකින් තමයි ඵල ධර්මයක් හටගන්නේ. ඒ වගේම එක ප්‍රත්‍යයෙන් හටගන්නේ එකම ඵල ධර්මයක්වත් නැහැ. ඒ ප්‍රත්‍යයෙන් හටගන්නේ নানা ඵල ධර්ම තියෙනවා. ඒ ඵල ධර්මයටත් හේතු වෙන ප්‍රත්‍ය ගණනාවක් තියෙනවා. ඒකට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට සංඛාර වලට එකම හේතුව නෙමෙයි අවිද්‍යාව. එක හේතුවක් විතරයි. ඒක ප්‍රධාන හේතුව නෙමෙයි. දැන් සූත්‍රාන්ත දේශනා කරන්නේ ප්‍රධාන හේතුවක් අරගෙන. සියලු හේතුන් දක්වන්නේ අභිධර්ම දේශනාවේදී තමයි අපිට ඒවා ඉගෙන ගන්න පුළුවන් සියලු හේතු ප්‍රත්‍ය ධර්මයන්. එතකොට ඒ හේතු නමුත් ඉතින් අවිද්‍යාව නැසුනොත් ප්‍රධාන ධර්මයේ නැසුනොත් සංස්කාර හටගන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන ධර්මයෙන් දක්වනවා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙයි කියලා. එතකොට ඒ න්‍යාය මධ්‍යම හේතුඵල ධම දේශනා කරන මධ්‍යම දේශනාව ඒක හොඳයි මධ්‍යම ප්‍රඥාවක් තියෙන ඇත්තන්ට. අපි වගේ නුවණ මද ඇත්තන්ට සුදුසු ක්‍රමය තමයි අතිවිස්තාර හේතුඵල න්‍යාය. හේතුඵල ධම භාග්‍යතුන් වහන්සේ අතිවිස්තාරව දේශනා කළා ප ဋ ාණ ක්‍රමය. සුවිසි ප්‍රත්‍යනිය ක්‍රමය. ඒ ප්‍රත්‍ය ගණනාවක් එකතු වෙලා ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. ඒ කියන්නේ ඵල ධර්මයක් හට ගන්න ආකාරය විස්තර විභාග කරලා අති විස්තර දේශනාවක් විදිහට අනන්ත ණය සමන්වාගතව චතුවිසති ප ဋ ාණයක් සාරිපුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඒකත් අපිට මේ අභිධර්මාර්ථ සංග්‍රහය පොත ඉගෙන ගන්න අපිට ඉදිරියේදී ඉගෙන ගන්න ලැබෙනවා 8 වෙනි පරිච්ඡේදයේදී ප්‍රතිකාණ්ඩයේදී මේ ප ဋ ාණය ගැන ගැඹුරින් නෙමෙයි දේශනා පාළිය නෙමෙයි අපි ඉගෙන ගන්නෙ අභිධර්මාර්ථ සංග්‍රහයේ 8 වෙනි පරිච්ඡේදය ඉගෙන ගන්නෙ. එතකොට එතනදී අපිට මේ ප්‍රතිභාගයේ මූලික කරුණු අපිට දැනගන්න පුළුවන්. එතකොට තමයි කෙනෙකුට මැරෙන්නේ කොහොමද, මැරෙන්නේ ඇයි, ඉපදෙන්නේ කොහොමද, ඉපදෙන්නේ ඇයි, මැරෙනවා කියන්නේ මොකක්ද, ඉපදෙනවා කියන්නේ මොකක්ද, අතීතයේ අපි හිටියද නැද්ද, දැන් අපි සත්‍යෙක් ඉන්නවද නැද්ද, අනාගතයේ සංසාරේ මේ උපතක් තියෙනවද, මේ සියල්ලම පිළිබඳව සුවිසද මනාකොට දැනුමක් ඇති කරගන්න පුළුවන්, අවබෝධයක් ඇති කරගන්න පුළුවන් ප්‍රතිවිභාගය ඉගෙන ගැනීමෙන්. විශේෂයෙන් මේ අභිධර්ම ඉගෙන නොගත් කෙනෙකුට මේ අතීතයේ ජීවිත තිබුණා කියන එක, මරණයටපත් වෙලා ආය ජීවිත තියෙනවා කියන එක ශ්‍රද්ධාවෙන් දරා ගන්නවා මිසක් ඔහුට ඒ පිළිබඳ නිසක අවබෝධයකට තේරුමකට එන්න බෑ. අපි ඉස්සරහ ජීවත් වෙලා හිටියද, මේ ඉස්සෙල්ලාම ජීවිතයේද, මරණයට පස්සේ ඉපදිනවද, මේවා පිළිබඳ ඔහුට ප්‍රායෝගික දැනුමක් අවබෝධයක් නැහැ. ඉතින් අර පොතපතින් හෝ කාගෙන් හරි අසාගත්ත දැනුමක් ඇරෙන්නට Tamante ඒ කාරණේ තේරුම් ගන්න බෑ. ඒ Tamante මේක තේරුම් ගන්න නම් අභිධර්මයේ උගත යුතුයි. මනාවට උගත යුතුයි. සකසල උගත යුතුයි. ඉතින් විශේෂයෙන් ප්‍රත්‍ය ඉගෙන ගන්නවා නම් ප ဋ ාණ ප්‍රකරණේ නැතත් මේ අභිධර්ම සංග්‍රහය ප්‍රතිභාගයේ නමුත් ඉගෙන ගත්තොත් මේ ප්‍රශ්නයන්ට පිළිතුරු Tamanටම පැහැදිලි වෙනවා. එතකොට දැන් අපි ඊළඟට අපි කතා කරමින් හිටියේ අකුසල් සිත් 12.
ඒ අකුසල් සිත් 12 අපි කතා කළා ලෝභ මූල සිත් 8 සහ දේශ මූල සිත් 2. මෝහ මූල සිතකුත් කතා කළා විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත. ඊළඟට අන්තිම සිත 12 වෙනි අකුසල් සිත තමයි උපේක්ෂා සහගත උද්ධච්ච සංප්‍රයුක්ත සිත. මේ සිත තමයි 12 අකුසල් චිත්තයන් අතර දුර්වලම සිත. පටිසන්ධි විපාක ගේන පටිසන්ධි විපාක නොගෙනෙන එකම සිත, ගේන්නේ නැති එකම සිත. ඒ කියන්නේ කර්ම සිත් 29න් ඉතිරි සිත් 28න්ම පටිසන්ධි විපාකයක් ගේනවා. මෙන්න මේ 12 වෙනි අකුසල් සිත වෙන උපේක්ෂා සහගත උද්ධච්ච සංප්‍රයුක්ත සිතින් විතරක් පටිසන්ධි විපාකයක් ගේන්නේ. ඒක දුර්වල සිතක්. දැන් උද්ධච්චය තියුණුව යෙදෙනවා. උද්ධච්චය සබ්බා කුසල සාධාන චෛතසිකයක් හැම අකුසල් සිතකම යෙදෙනවා. නමුත් මේ 12 වෙනි අකුසල් සිතේ ප්‍රබලව යෙදෙනවා. ඒ නිසා අරමුණ මනාකොට ගන්න බෑ. ඒතර උද්ධච්චයේ ප්‍රබලව යෙදෙන නිසා තමන් හා එක්ව යෙදෙන සංප්‍රයුක්ත චෛතසික වලටත් සිතටත් අරමුණ මනාකොට ගන්න බැරි නිසාම අරමුණ තුල මනාකොට පිහිටන්නේ. ඒ නිසා දුර්වල සිතක් පටිසන්ධි විපාකයක් ගේන්න සමත් නැහැ. ප්‍රවෘත්ති විපාක ගේන්න පමණක් සමත් වෙන සිතක්. එතන මේ උද්ධච්චයේ දෙන සිතේ ඒකාග්‍රතාවයක් තිබෙනවා. මොකද ඒකාග්‍රතාවය කියන්නේ සම්පචිත්ත සාධාන චෛතසික කියන්නේ. ඒකාග්‍රතාවෙන් තොරව සිතක් උපදින්නේ නැහැනේ. එතකොට මේ අර රේණුකාණිසන්නසේ ඔකට උපමාවක් කියන්නේ අර ගැස්සෙන කරත්තයක ගමන් කරන පුද්ගලෙක් වගේ කියනවා මේ උද්ධච්චයයි ඒකාග්‍රතාවය ගැස්සීමක් තියෙනවා. නමුත් ඔහු පිහිටලත් කරත්තේ ඉන්නවනේ. ඒ නිසා අර පිහිටලින් එක තමයි ඒකාග්‍රතාවය වගේ ගැස්සීම වගේ තමයි උද්ධච්චය. උද්ධච්චයයි ඒකාග්‍රතාවයයි දෙකම මේ සිතේ යෙදෙනවා. ඉතින් නමුත් මේ සිතේ අර උද්ධච්චයේ බලවත්ව යෙදෙන නිසා ඊටාම නොසන්සුන් සිතක් අරමුණ මනාකොට ග්‍රහණය කරගන්න බෑ. ඒ නිසා සිත දුර්වල වෙනවා. ඒ වගේම ඉතින් මේ මෝහ මූල සිත් ඒක හේතුක සිත් කොහොමද දුර්වලයි? දැන් කුසල අකුසල සිත් වල ප්‍රබල වෙන්නේ කුසල සිත්. කුසල සිත් ද්වි හේතුක ත්‍රි හේතුක සිත් ඒ වගේම චිත්තාංගත් වැඩි ධානාංග යෙදෙනවා. නමුත් කුසල සිත් ප්‍රබල වුණාට අකුසල දුර්වලමයි කියන්න බෑ. දැන් අකුසල සිත් 12යි තියෙන්නේ. අකුසල සිත් වල ශක්තිය මනින්න කුසල සිත් 21ක් තියෙනවා. ඒ කුසල සිත් 21කින් කාමාවචර කුසල සිත් වලින් අකුසලයන් තදංග ප්‍රහාණයෙන් තමයි ප්‍රහාණය කරන්නේ. රූපාරූප සිත් වලින් ඒ කියන්නේ මහග්ගත සිත් වලින් අකුසලයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන්නේ. ලෝකෝත්තර සිත් වලින් අකුසලයන් සමුච්ඡේද වශයෙන් යලි හට නොගන්න ආකාරයට ඉතිරි නැතුව විනාශ කරනවා. එතකොට කාමාවචර සිත් වලින් මහග්ගත සිත් වලින් ලෝකෝත්තර සිත් වලින් කුසල සිත් වලින් අකුසල් ප්‍රහාණය කරන්නේ ඒ මට්ටම් වල ඒ ආකාරයෙන් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සහ සමුච්ඡේද ප්‍රහාණය. එතකොට අකුසල් සිත් 12 බලය මඩින්න කුසල් සිත් 21ක් ලැබෙනවා. ඒ 21කින් ඉතින් ලෞකික කුසල් සිත් 17කුත් ලැබෙනවානේ. එතකොට ඒ කියන්නේ අකුසලය කියන එක දුර්වලයි කිව්වට කුසලයට සාපේක්ෂකව අකුසලයක් ප්‍රබලයි. යම් ප්‍රබලභාවයක් තියෙනවා. ඒ අකුසලයේ ප්‍රබලභාවය නිසා තමයි අපිට තාමත් මේ කුසල් සිත් අතර ලෝකෝත්තර කුසල් සිත් අතර උපදවා ගන්න බැරි වුණානේ. ඒ ලෝකෝත්තර කුසල් සිත් අතර උපදවා ගත්තොත් තමයි විසඳුම හැබෑම විසඳුමක් ලැබෙන්නේ. මොකද ලෞකික කුසල් සිත් 17 ඉපදෙව්වට తాවකාලික විසඳුමක් විතරයි. නැවත නැවතත් අර මේ ඒ අකුසල චිත්තෝත්පාදයන් 12 ඉපදෙන්න අදාළ අනුශේ ධර්ම ඉතිරිනේ. ඒ කියන්නේ సంతානයේ අනුශේ ධර්ම ඉතිරි වෙන තාක්කල් තදංග වශයෙන් හරි විස්කම්බන වශයෙන් හරි අකුසලයන් යටපත් කරලා තිබුණාට යලි ඕනෑම ජීවිතයක ඕනෑම අවස්ථාවක ඇති වෙනවා. එතකොට අනුශේ මට්ටමින්ම අකුසල මූලයන්ගේ ශක්තිය අනුශේ මට්ටමින්ම සිඳුවොත් එහෙම සිඳින්න පුළුවන් ලෝකෝත්තර කුසල් සිත් වලට විතරයි. එහෙම සිඳුවොත් විතරයි යලි ඒ సంతානයේ අකුසල චිත්තෝත්පාදයක් නිෂ්පන්න නොවෙන්නේ. එතකොට ඒ නිසා මේ හැබෑම විසඳුම කුසලයේ ලෝකෝත්තර කුසලයේ උපදවා ගැනීම. ඒ සඳහා අපි ලෞකික කුසල් සිත්, මහා කුසල් සිත්,
ලෞකික කුසාසිත වෙන මහා කුසාසිත, රූපාවචර කුසාසිත, අරූපාවචර කුසාසිත උපද්දවමින් මේ සිත පුරුදු කරලා සිත යම් දවසක වැඩුණු දවසේදී තමයි ලෝකෝත්තර කුසල්සිත ඒ సంతානේ නිෂ්පන්න වෙන්නේ. ඒ ලෝකෝත්තර කුසල්සිත ලැබෙන්නේ අකුසලයන් උපදින්න පුළුවන් ශක්තිය විනාශ කරගෙන. දැන් සිත කියන්නේ කෘත්‍ය 14ක්. සිත් වලින් කරන කෘත්‍ය 14ක් තියෙනවා. අපිට කිච්ච සංග්‍රහයේදී ප්‍රකීර්ණක සංග්‍රහ විභාගයේ කියන 3 වෙනි පරිච්ඡේදයේදී ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට කෘත්‍යයක් නොකරන කිසිම සිතක් නැහැ. කෘත්‍ය එකක් හරි අඩුතරමේ 1 2 3 4 5ක් එකක් හරි කරනවා. 2 3ක් කරන සිතකින් කෘත්‍ය එක මොහොතේ 2 3ක් කරන්නේ නැහැ. එක මොහොතේ එකයි කරන්නේ. නමුත් යම් සිත් වලින් කෘත්‍ය වැඩි ගණනක් කරන අවස්ථා තියෙනවා. කෘත්‍ය කිසිවක් නොකරන සිතක් නැහැ. එතකොට ඒ සිත් අපේ ශරීරේ රූපත් උපද්දවනවානේ. චිත්තජ රූප කියලා තියෙනවානේ. දැන් අපිට 6 වෙනි මේ අභිධර්ම සංග්‍රහයේ 6 වෙනි පාඩමේ රූපකාණ්ඩයේදී ඉගෙන ගන්න ලැබෙනවා. කර්මයෙන්, චිත්තෙන්, ඍතුවෙන්, ආහාරයෙන් අපේ సంతානේ, අපේ ශරීරේ රූප උපද්දවනවා. කම්ම සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන, උතු සමුට්ඨාන, ආහාර සමුට්ඨාන රූප. දැන් චිත්ත සමුට්ඨාන රූප කියන්නේ සිතෙන් රූප උපදවනවා. දැන් ලෝභ මූල සිතෙන් සිත් උපදවනවා. මේ රූප උපදිනකොට මේ බාහිරට බලාගෙන ඉන්න කෙනෙකුටත් පුළුවන් නේ මොහුට රාගයක් ඇති වෙලා කියලා මේ අරමුණු කරන්න. ඒ චිත්තජ රූප වලින් ඒක ප්‍රකට වෙනවා. දැන් විශේෂයෙන් දේශයක් ඇති වුණා. වෙනත් පුද්ගලයෙකුට නමුත් දේශයක් ඇති වුණාම බාහිර පුද්ගලයෙකුට හොඳින් ප්‍රකට වෙනවා මොහුට දේශය ඇති වෙලා තියෙන්නේ කියලා. මොකද මේ දේශ සිතින්, පටික සම්පයුක්ත සිතින් උපදින රූප, චිත්තජ රූප අනිෂ්ඨ අකාන්ත රෞද්‍ර දරුණු රූප. එතකොට ඒ නිසා ඒ රූප වලින් ඒ ශරීරය විපරීත වෙනවා. ඒ නිසා ඒ ශරීරය දිහා බලලත් මේ මොහුට දැන් දේශසිත ඉපදෙලා තියෙන්නේ කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එතකොට ওই දෙට සිතෙන් රූප උපද්දවනවා. එතකොට ඒ ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත් කියන්නේ ද්වි හේතුක සිත්. ලෝභ මූල සිත ලෝභයයි මෝහයයි කියන හේතු දෙක තියෙනවා. ද්වේෂ මූල සිතේ ද්වේෂයයි මෝහයයි කියන හේතු දෙක තියෙනවා. මෝහ මූල සිත් ඒක හේතුක සිත්. ඒක හේතුක වෙන එකම සිත් විශේෂය තමයි මෝහ මූල සිත්. අහේතුක සිත් තියෙනවා, ඒක හේතුක සිත් තියෙනවා, ද්වි හේතුක සිත් තියෙනවා, ත්‍රි හේතුක සිත් තියෙනවා. ඒක හේතුක සිත් දෙකයිමයි තියෙන්නේ සිත් 89ක් අතර. ඒ මෝහ මූල සිත් දෙක. දැන් මේ සිත් දෙකට මෝහ සිත් කියනවා. මෝහ කියන්නේ මෝහය කියලා දෙවතාවක්. ඒ දෙවතාවක් කියන්නේ ඊතරම් බලවත් මෝහය මේ මෝහ මූල සිත් දෙකේ යෙදෙනවා. එතකොට මේ සිත් 12 උපදිනකොට නොසන්සුන් ආකාරයෙන් තමයි උපදින්නේ. සාන්ත සංසුන් බවක් නෑ 12 අකුසල චිත්තයන්ගෙම. රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් මේ සත්ත්ව సంతානිය දවාගෙන නිස්රේ වස්තු, හෘදේ වස්තුවක් තවාගෙන තමයි මේ සිත් උපදින්නේ. ඒ නිසා පීඩාකාරී. තමයි උපදිනකොට මේ අනිකාට විතරක් නෙවෙයි තමාටත් පීඩා සහිත ආකාරයෙන් තමයි රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ. සංසුන් බවක් නැහැ. කුසල් සිත්වල වගේ සාන්ත බවක් නැහැ. සංසිඳුණු බවක් නැහැ. කලස්සුණු බවක් නැහැ. නොසන්සුන් බවක්, විසිරුණු බවක් තියෙන දැන් මේ 12 අකුසල චිත්තයන්ගේ උද්දච්චය දෙනවනේ. එතන උද්දච්චය දෙනවා මේ ඒ නිසා නොසන්සුන් කොහොමද? ඒ වගේම අකුසල චෛතසිකයන් සංග්‍රහ වෙන්නේ. අකුසල චෛතසිකයන් රෞද්‍ර දරුණු නොසන්සුන් චෛතසික. ඒ නිසා අකුසල් සිත් 12න් කොයි සිතක් ඉපදුනත් මේ විශේෂයෙන් ඒක ප්‍රකට වෙනවා දේශ මූල සිත් උපදිනකොට. ඉතින් මේ දේශ මූල සිත් උපදිනකොට ඒ තමන්ගේ චිත්ත සංතානයන් නිස්රේ වස්තු හදවත දවාගෙන වියලුවාගෙන උපදින ඒ සිත් වලින් මහත් පීඩාවක් ඇති වෙනවා. ඒ පීඩාව ඒ මොහොතට විතරක් නෙවෙයි මේ ජීවිතේටත් සසරටම බලපානවානේ. මොකද මේ අකුසල චිත්තයන්ගෙන් විපාක ලැබෙන්නේ උපත පටිසන්ධි විපාකයේ විදිහට අපාය උපතක් ලැබෙන්නේ. ප්‍රවෘත්ති විපාක විදිහට දුක් විපාක ලැබෙන්නේ.
ඒකට අපි කතා කළේ අකුසල් සිත් 12 අභිධර්මාර්ථ සංග්‍රහයේ පාඩ පොඩ්ඩක් අපි බලමු. අපි ලෝභ මූල සිත් 8 ගැන කතා කළා අභිධර්මාර්ථ සංග්‍රහ පාඩ. දෝෂ මූල සිත් ගැන තියෙනවා දෝමනස්ස සාගතං පටිඝ සම්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකන්ති ඉමානි ද්වේපි පටිඝ සම්පයුත්ත චිත්තානි නාම. ඒතර දෝමනස්ස සාගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත සසංකාරික සිත කියලා දෝමනස් සිත් දෙකයි කියනවා. ඊළඟ උපේක්ෂා සාගතං විචිකිච්ඡා සම්පයුත්ත මේකං උපේක්ඛා සාගතං උද්ධච්ච සම්පයුත්ත මේකන්ති ඉමානි දේපි මෝහ මූල චිත්තානි නාම. මෝහ මූල සිත් දෙක ඒ දක්වන්නේ. ඊළඟ අභිධර්මාර්ථ සංග්‍රහය කියනවා ඉච්ඡේවං සබ්බතාපි ද්වාදස අකුසල චිත්තානි සමත්තානි. ওই විදිහට 12 අකුසල චිත්තයන්ගේ විභාගය සාකච්ඡා කරලා අවසන් කළා කියනවා. ගාථාවක් කියනවා අට්ඨදා ලෝභ මූලානි දෝෂ මූලානි ච ද්විදා මෝහ මූලානි ච ද්වේති ද්වාදසා කුසලාසියෝ. අට්ඨදා ලෝභ මූලානි ලෝභ මූල සිත් 8යි කියනවා. දෝෂ මූලානි ච ද්විදා ද්වේෂ මූල සිත් දෙආකාරයි දෙවදෑරුම් කියනවා. මෝහ මූලානි ච ද්වේති මෝහ මූල සිත් දෙවදෑරුම් කියනවා. ද්වාදසා කුසලාසියෝ මේ විදිහට අකුසල චිත්තයෝ 12 වැදෑරුම් වෙනවා කියලා අභිධර්මාර්ථ සංග්‍රහය කියනවා. ඉතින් අපිට ලබන දේශනාව විතර කතා කරන්න තියෙන්නේ අහේතුක සිත්. දැන් සිත් බෙදෙනවා අහේතුක සිත් සහේතුක සිත් කියලා. අහේතුක සිත් 18යි සහේතුක සිත් ඉතිරි 71. ඉතිරි 71 සහේතුක සිත්. ඒ 71ක් වූ සහේතුක සිත් වලින් 12ක් තමයි අපි මේ කතා කරලා අවසන් කරේ. අකුසල් සිත් 12. ඉතිරි සහේතුක සිත් කතා කරන්න කලින් අපි කතා කරන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය පිළිවෙලට අනුව කතා කරන නිසා මේ අහේතුක සිත් 18. එතකොට අහේතුක සිත් 18 කතා කරලා ඉවර වුණාම අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි අසෝබන සිත් කතාව අවසන් වෙනවා. අසෝබන සිත් 30ක් විතරයි තියෙන්නේ. ඉතිරි සිත් සියල්ලම සෝබන සිත්. එතකොට අපිට දැන් ලබන දේශනාවෙන් ඉඳලා කතා කරන්න තියෙන්නේ අසෝබන සිත් 18 ගැන. සම්මා සම්බුදු සරණයි.